ආදරණීය ප්‍රසංගික සහ සිංහල අලුත් අවුරුදු ක්‍රීඩ සැලකිලිය ඔබ වෙනුවෙන් සෙනෙහසින් පිරිනැමුවේ ප්‍රසංගය ඉදිරිවස බැලුවම අතුරු සිදුරු නැතුව සෙනඟ ගොඩයි එකතු වෙලා ඔක්කොම ගහමුකෝ හයියෙන් අප්පුඩියක් අරුණෝදයකම අරුණ ක්‍රීඩ සමාජයට දැනෙන්න හයියෙන් අප්පුඩියක් හොඳයි විස්තතිය ලැබුණා තුන සන්නදේ අද හෙට වගේම හැමදාම තිබුණත් තමයි අරුණෝදයකම අරුණ හරියට හිමිතිරි අරුණ වගේ බොහොම සතුටින් සැනසෙල්ලෙන් සෙනෙහසින් පොදු දෙයක් ඕගොල්ලන්ට කරන්නේ ඒ වගේම තමයි ගාන ශිල්පියන් වේදිකාවේ ඊතොතදී වයනවා ආදරණීය සංගීත කණ්ඩායම රාගා එහෙනම් හැමෝම එකතු වෙලා ගමකෝ අසේල ප්‍රධාන රාගට වේගෙන් අපල සන්නදයක් දැනෙන්න හැගෙන්න හොඳයි පුස්තුදී දයාවර හිතවතුනි ශිල්පියන් පෙළක හෙනවා වේදිකාව අභියස පුංචි කතාවක් කියන්න ඕන ප්‍රසංගයෙන් හට ගිහිල්ලා ඔයගොල්ලොත් ගමේ මමත් ගමේනේ අද ප්‍රසංගයේ නිවේදකයා මම නමුත් ඔයගොල්ලන්ගේ යාළුවා සත්‍ය කතාව ඒකයි හිතවත්කම් මාත් එක්කලා දිනනවා නම් අනේ කරුණා කරලා කියන ආදරයෙන් මගෙන් ඇවිල්ලා අහන්න එපා මට සිද්ධියක් කියන්න දෙන්න පුළුවන්ද කියලා සංගීත කණ්ඩායමේ නායකතුමා ඉන්නවා සංවිධායක මණ්ඩලය ඉන්නවා මට ඒ දේ කරන්න බෑ ඒ වගේම සහ ඒ ඉස්තකිරීම වෙන්නේ ඒගොල්ලෝ ඇදී මම ආරාධිත කෙනෙක් හැටියට මට දුන්න වැඩේ තමයි කරගෙන යන්නේ අනේ ආදරෙන් කියනවා ගීත ගායනා කරන මගෙන් නම් අහන්න එපා ඒ දේ කොහොමද සිද්ධ වෙන්නේ තරහ වෙන්නත් එපා මට දුන්න වැඩේ මම කරන්නේ ඉනිහාට යන්න මට බෑ ඒක තමයි එහෙම දීදී ඊළඟ ආරාධිත මුල්ම ගායන ශිල්පියාවයි වේදිකාවට හදවාගෙන එන්නට සූදානම් වෙන්නේ ආදරණීය සංගීතමය රසලෝලී හිතවතුනි ඕනම භාෂාවකින් ඕනම හඬකින් ගීත ගායනා කිරීමේ සහජමය හැකියාවක් තිබු පිළිබඳව කවර කතාවද එහෙනම් මෙන්නවා අසේල ප්‍රධාන රාගා සමග ගායනට රොෂාන් රාබර්ට්